ජාත්‍යන්තර මට්ටමේ ඇගීම් ලැබී තිබෙන මොහොතක ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයේ අනුව අප රටේ පියවර 15ක් ඉදිරියට ගිය මොහොතක මම දන්නේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් කියනවා. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී එකකේ 15ක් අපි ඉස්සරහට ඇවිල්ලා. කොහෙද ඒකාධිපතියෙක් වෙන්නේ? නීතිය ක්‍රියාත්මක කිරීමේ ඒකාධිපතිත්වයක්ද? පළාත් සභා ඡන්දේ තියෙන ප්‍රශ්නේ මොකද තියෙන්නේ? පළාත් සභා ඡන්දෙට ඡන්ද ක්‍රමයක් තියෙනවා. ඡන්ද ක්‍රමයේ තියෙන සීමා නිර්ණයක් නෑ. තමුන්නාන්සලගේ ආණ්ඩුව සීමා නිර්ණය සම්මත කරන්න තිබුණා. මට මතකයි දයසිරි ඇමතුමා වරණ කාලේ සීමා නිර්ණ වාර්තාව ඉදිරිපත් කරේ පළාත් පාලන ඇමති ෆයිසා මුස්තාෆා ඉන්නවද? ලංකාවේ පළවෙනි වතාවට සීමා නිර්ණ වාර්තාව ඉදිරිපත් කරපු ඇමතිවරයා ඒකට විරුද්ධව අත ඉස්සුවා. නෑ අපි නෑ හොඳට අන්සාර් බලන්න මා විරුද්ධුනේ නෑ. නියඩ විටියා. මා නියඩ දලා තියලා බලන්න. මට මතකයි. මම බැලුවා ඒ කියන්නේ ලංකාවේ පළවෙනි වතාවට සීමා නිර්ණ වාර්තාවක් ඉදිරිපත් කර ඇමති. හරිද? ඇමති ඉදිරිපත් කරපු වාර්තාව ඇමති පරාද කරා. ෆයිසා මුස්තාෆා. මතකනේ? ඉතින් දැන් අපෙන් ඡන්ද ඉල්ලනවා. හරිද? ඊට පස්සේ තිබුණේ මොකද්ද? ඇමතුමා වාර්තාව ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ 3-2 සම්මත වෙන්නේ නැත්නම් කතානායකතුමා ඒක සමාලෝචන කමිටුවක් දාන්න ඕන. කතානායකතුමා සමාලෝචන කමිටුවක් දාලා මාස 2ක් ඇතුළත සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයාට දෙන්න ඕන. නෑ ජනාධිපතිවරයාට දෙන්න ඕන. ඒ වෙලාවෙ ඉතින් අගමැති ජනාධිපති වගේ තමයි. ඒකනේ ප්‍රශ්නේ ආවේ. හරිද? ඒක තමයි ප්‍රශ්නේ ආවේ. ඕනෝක තමයි ප්‍රශ්නේ. හරිද? ඔව් අගමැතිතුමා දිලා ජනාධිපතිතුමාට දෙන්න ඕන. එහෙනම් කතානායකතුමා අගමැතිට දිලා දෙන්න ඕන. හැබැයි ඒ වෙලාවේ අගමැති ජනාධිපති එක්කෙනා වගේ හිටපු කාලෙනේ මේක උනේ. හරිද? ඊට පස්සේ සිද්ධ වුණේ තමයි දැන් නීතියේ ඉඩක් නැහැ. දැන් අපි ජනවාරි මාසේ දැන්ට මම නීතිපතිවරයාගේ යොමු කරනවා. මෙතනින් පස්සේ නීතිය යන්න තියෙන ඉඩ මොකද්ද? නීතිය යන්න තියෙන ඉඩ බලමු. පරණ ක්‍රම කියන්නේ මේ මනෝට මතක ඇති. මේ චන්ද්‍රකමනේ දිනේෂ් ගුණවර්ධන 2017 ඉඳන් 2017 ඉඳන් අවුරුදු 2007 ඉඳන් අවුරුදු 15කට වඩා කමිටු හදලා හිටපු මැතිවරණ කොමසාරිස්වරුන්ගෙන් අදහස් අරගෙන මහජන නියෝජිතෙන් අදහස් අරගෙන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වලින් අදහස් අරගෙන දේශපාලන පක්ෂ වලින් අදහස් අරගෙන හකීම් මැතිතුමාට මතක ඇති මනාප චන්ද්‍රක්‍රම එපා කියලා මනාප චන්ද්‍රක්‍රම අහෝසි කරන්න ඕන කියලා මේ පනත සම්මත කරා. දැන් කල්පනා කරන්න ඕන ඒක නැවත අහෝසි කරලා අපි ලෑස්ති මේ අයවැයෙන් බිලියන 10ක් දාලා තියෙන ඡන්දෙ තියන්න. බලන්න මේක. කියෙන්නේ නැද්ද? කියෙන්නේ නැද්ද ඒක? ඒ අයවැයෙන් බිලියන 10ක් වෙන් කළා තියෙන්නේ. හරිද? ඒකනේ ඡන්දෙ තියන්න අයවැයෙන් සල්ලි වෙන් කළා තියෙන්නේ. ඡන්දෙ කවවද කියලා මට තීරණය කරන්න බෑ. ඡන්දෙ කවවද තීරණය කරන්න මේ පාර්ලිමේන්තුව. තමුන්වහන්සේලා මට නීතියක් හදලා දෙන්න. තමුන්වහන්සේලා නීතියක් හදන්න නැතුව තමුන්වහන්සේලා නීතියක් හදලා දුන්නොත් ඡන්දෙ තියෙනවා. දැන් ඉස්සර උනේ මොකද්ද? ඉස්සර තියෙනවා ඡන්දත් නැහැ සල්ලිත් නැහැ. මතකද? දැන් සල්ලි තියෙනවා. හරිද? දැන් තමුන්වහන්සේලා ඡන්ද ක්‍රමය හදලා දෙන්න මට. පක්ෂ නායකයෝ එකතු වෙලා යහපත් ඡන්ද ක්‍රමය හදලා දෙන්න බිලියන 10ක් වෙන් කරලා තියෙනවා. මේ බිලියන 10 වෙන් කරන්නේ අවුරුදු 12 ඡන්ද තිබීම අපේක්ෂාවෙන්. හැබැයි දැන් ඡන්ද තියන්න නීතියක් නැහැ. නීතිය අදිනේ අන්න. ඒකද ජනාධිපති නීති හදන්න ගියොත් ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වය. ජනාධිපති නීති හදන්නේ නැහැ. නීති හැදීම් බලය දෙන පාර්ලිමේන්තුවට. මම කිසිසේත් ව්‍යවස්ථාපිත ඒකාධිපති දක්ව යන්නේ නැහැ. නීති සම්පත් තමුන්වහන්සේලා නීතියක් හදලා දෙන්නේ. තමුන්වහන්සේලා එකතු වෙලා නීතියක් හදලා දුන්නොත් මට දෙන මුදල් අමාත්‍යවරයා හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා පළාත් සභා මැතිවරණ සඳහා බිලියන 10ක්. බිලියන 10 අනුමත කරලා දෙන්න. ඒ වගේම නීතියක් හදලා දෙන්න. රයිට්. ඔයාගේ අතේ රේඛාවලින් ඔයාගේ ජීවිතේ සිද්ධ වෙන්න තියෙන හොඳ නරක හැම දෙයක්ම දැනගන්න පුළුවන් කියලා. ඔයා දන්නවද? මුලින් කරලා දෙන්න. ඒ වගේම නීතියක් හදලා දෙන්න. රයිට්. Let's go.
ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයන් අපේ රට පියවර 15ක් ඉදිරියට ගිය මොහොතක දූෂණයට එරෙහිව ක්‍රියාවලිය පිළිබඳ ලෝකෙම ප්‍රශස්ත ඇගීමක් ලබා තිබෙන මොහොතක 2026 වසරට අදාළ අයවැය කතාව ඉදිරිපත් කරන්න ලැබීම ගැන අපි සතුටු වෙනවා. අයවැය දිහා බලපුවම හිතුන්නේ නැද්ද ඡන්ද ළඟයි කියලා? හිතුන්නේ නැද්ද? හිතුන්නේ නැද්ද? මම හිතුවා කියලා එහෙම. හිතුන්නේ නැද්ද මනෝ හිතුන්නේ නැද්ද? ඡන්ද ළඟයි කියලා හිතුන්නේ නැද්ද? Let's go. ආණ්ඩුව බී වසරක් තුළ කිසිසේත් අපේක්ෂා නොකළ යුතු දේවල් සිදු වූ පැරණි ඉතිහාසය අපි පසුකොට තිබෙනවා. වසරක් යන්න කලින් ජනවාරියට ආණ්ඩුව හදන්නේ. පෙබරවාරි 27 මහ බැංකුවට ගන්නේ. ආණ්ඩුව අවුරුද්දක් වද දින 50යි. දැන් එකතු වෙන්නත් කතා කරනවා. නේ විපක්ෂ නායකතුමා මම දන්න එකට කෙලින් ඉන්න බව. දූෂිතයන් එක්ක එකතුම එකතු වෙන්නේ නැහැ. ඒකම දූෂිතයන් දිහා බලන්නෙත් නැහැ. හරිද? මම විශ්වවිද්‍යාලන්ත නැතුමට. විශ්වවිද්‍යාලන්ත විය යුතුයි. දයාසිරි මන්ත්‍රීතුමා ඉතින් ඕන පැත්තකනේ. ඕන පැත්ත. හරිද? කොහෙද සරුංගලේ හමන්නේ? Let's go. බලයට පත්වී මාස කිහිපකින් නීතිය අධිකරණ තමන්ට හිතීතු ආකාර දේශපාලනය කරා. බලය ලබාගෙන ඉතා කෙටි කාලය තුළ මේ රටේ අහිංසක පිළග අන්නේ බියකරු අශීලතාව අවලස්සන ක්‍රමයක් වෙනස් කළා. ගරු කතානායකතුමනි. පුරවැසියා සහ මහජන නීතිය අතර කටපාඩම් කරාට වැඩේ කරන්නේ නේ. ඒක කටපාඩම් කරන්නේ පරණ වැඩ. ඉතින් ඒක වැඩක් නෑ. ඒක හොඳට පාඩම් කරලා හිතට ගන්න. මෙතනින් හොර නේද? අපි කියන හොරකම් කරන්න එපා, දූෂණය කරන්න එපා කියලා. ඒක පාඩම්. හැබැයි ගිල හොරකම් කරනවා. ඊට පස්සේ අල්ලස් කොමිසම වෙන්න කියනවා රට පනිනවා. මරු වැඩක් නෑ. ඉතින් අන්නක ඒ වගේ මල්ලස් කොමිසමට. ඊට අත්තට ගොඩ යන්න එපා කියලා. ඊළඟ අත්තට ගොඩ ගන්න එපා කියලා අධිකරණයට යනවා. අපරාධයෙන් උත්පාදිත දේ පිළිබඳ පනත පාර්ලිමේන්තුව සම්මත කරා ආයතන පිහිටෙව්වා. ඒතර කට්ටිය කියන මොකක්ද දන්න? හිට්ලර් ඇවිල්ලු. රුසියාවයි ඇමරිකාවයි එකතු වෙන්න ඕන හිට්ලර් පරද්දන්න. දැක්කද? ඔගොල්ලෝ රුසියාවද? ඔගොල්ලෝ ඇමරිකාව. මොකද මේ රුසියාව ඇමරිකාව හිට්ලර් පරාදයට පත් කිරීම සඳහා එකතු වුණ ඓතිහාසික කතාවක්. ඒක දේශපාලන ඉතාමත් සංකීර්ණ අවධියක්. ඒක ලෝක දේශපාලන ඉතාමත් විශාල හැරවුමක්. මේ මාධ්‍ය සාකච්ඡාවක් කියලා දිනනවා. රුසියාවයි ඇමරිකාව එකතු වෙනවා හිට්ලර් පරද්දන්න. පහු හරිද? ලෝකේ ඓතිහාසික දේශපාලනේ ඒ බරෙන් තේරුම් ගන්න කියන්නේ ඔයගොල්ලන්ට ගිහිල්ලා අඩුම තරමේ. හරිද? මොකද්ද දේශපාලන? හිට්ලර් අපි නීතිය ක්‍රියාත්මක කරන මතක තබා ගන්න. ඒකට මොන අර්ථකථන දුන්නත් මොන තනතුරේ මොන වගකීමේ කවදා ඉසුලුවත් මේ රටේ මහජනට අපරාධයක් කරලා තිබෙනවා නම් වංචාවේ දූෂණයේ යෙදලා තිබෙනවා නම් සහතික වශයෙන් දඬුවම් දෙනවා. ඒකට ඕන අර්ථවත අනවර්ථ නාමයක් දෙන්න. ඒක අත්තරින්නේ හොඳයි. Perfect. මෙම ආර්ථික බංකොලොත්භාවය විසින් අප රටට අහිමි දශකයක් නිර්මාණය කරා. සාමාන්‍යයෙන් කියනවා එවැනි ආර්ථික බංකොලොත්භාවයක් ඇති වුනහම නැවත තිබුණු තත්ත්වයට ළඟා වීම සඳහා අවුරුදු 10ක් ගත වෙන බව. එනම් අර්බුදයට පෙර පැවති ආර්ථික තත්ත්වය ළඟා කර ගැනීම සඳහා අවුරුදු 10ක් ගත වන බවයි. ඒ අනුව බොහෝ අය ප්‍රකාශයට පත් කළේ එම 2019 වසරේ ආර්ථික තත්ත්වය 2029 වසරේදී ළඟා කර ගන්නා බවයි. මෙතන ඉඳගෙන හිටපු අය කිව්වා මේ පුටුවේම මෙතනම ඉඳගෙන කිව්වා 2019 ආර්ථිකය ගන්න අපෝ 2029 කියලා. මතකද? මේ පාර්ලිමේන්තුව පිටියේ මේ පුටුවේ මෙතන ඉඳගෙන කිව්වා හිටපු නායකයෝ. හැබැයි මම කියන්න කැමතියි 2029 තමයි අපේක්ෂා කරේ 2019 ආර්ථික තත්ත්වය ළඟා කරගන්න. ඔබට කියන්න කැමතියි. එහෙත් 2025 වසර අවසන් වන විට අප අර්බුදයට පෙර පැවති ආර්ථික තත්ත්වය ළඟා කර ගැනීමට හැකියාව ලැබෙන බව මම මේ සභාවට සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි.